අද අපි කතා කරන්න යන්නේ වෙනස්ම දෙයක් ගැන. ලංකාවට මම හිතන්නේ මේක අලුත් මාතෘකාවක් වෙයි කියලා මම හිතනවා. ඔයගොල්ලෝ කවුරු හරි අහලා තියෙනවද riders bell ගැන? Agenda today. Hey, Jay, hi guys, how are you? Jane, how's it going? All right? Good. Good, man. Good to see you. Good to see you. Good. How's things been going? Good. Oh, great. Now, I believe you've recently had a new bike. Yes. I got a new bike because you guys keep saying that the bike I ride now it's time to upgrade. Okay. Yeah. So, Yeah. now, you know, there's a tradition amongst bikers Yeah. that when a rider gets a new bike, he's presented with a thing called a ride bell. Yeah. Okay. The ride bell is to keep the bad gremlins and keep you safe on the road. Okay. So, and you shouldn't be buying that for yourself. Yeah. It needs to be presented to you by someone else. Right. So, if you don't mind, can I take this opportunity to present you with this and congratulate you on your new purchase? Thanks, Jeff. Thank you very, very much, guys. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති මේ මම අලුතෙන් බයික් එකක් ගත්තා. දැන් මේ බයික් එක ගැන වීඩියෝ එකක් තමයි මේ දාන්නේ කියලා. ඒක පෙන්නන්න. නෑ එහෙම එකක් නෙමෙයි. මම ඔයගොල්ලන්ට ඒක රියල් ලයිෆ් සිනාරියෝ එකක් පෙන්නුවේ අපේ ක්ලබ් එකේ කට්ටියත් එක්ක. බයිකි ක්ලබ් එකකට ඔයා මෙම්බර් කෙනෙක් නම් අලුතෙන් බයික් එකක් ගත්තාම අනිවාර්යයෙන්ම රයිඩර් බෙල් එකක් යනවා. මේ ඉතින් ඒක පෙන්වන්න තමයි ගත්තේ. එතකොට අපි බලමු මොකද්ද මේ රයිඩර් බෙල් එකක් කියන්නේ කියලා. රයිඩර් බෙල් එකක් ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕන මේ තව කෙනෙක් ඉන්නවා. එයාගේ නම ග්‍රිම්ලින්. මොකද්ද ග්‍රිම්ලින් කියන්නේ? මේකට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒක දෙවන ලෝක යුද්ධේ කාලේ වෙනකම්ම ඉතිහාසයක් තියෙනවා. මේකට ඇත්තටම ෆේමස් කතා දෙකක් තියෙනවා. පළවෙනි එක රාජකීය ගුවන් හමුදාවේ කතාවක්. දෙවැනි එක මේ මෙක්සිකන් බයික් රයිඩර් කෙනෙක් ගැන සම්බන්ධ කතාවක්. ඉතින් වැදගත්ම දේ තමයි සාමාන්‍යයෙන් මිනිස්සු අතර විශ්වාසයක් තියෙනවා මේ වගේ සමහර අය කියනවා මේවා මිත්‍යා මත කියලා. ඒක එක කෙනෙක් පුද්ගලික අදහස. ඒකට ගොඩක් මේ බටහිර මේ වගේ මිත්‍යා විශ්වාස නැහැ. ලංකාවේ තමයි මේ මහා සෝනා ඒවා මේවා ඔක්කොම විශ්වාස තියෙන කියලා අදහසක් තියෙනවා. ඉතින් මේක එක අතකට එක අවස්ථාවක් තමයි අපිට පියවරක් පිටිපස්සට බලන්න මේ අපේ ආසියාතික රටවල් විතරයිද මේ දුප්පත් රටවල් විතරයිද මේ වගේ දේවල් තියෙන්නේ. එහෙම නැත්නම් වෙනත් රටවලත් දැන් දිනුනේ කියා ගන්න රටවලත් තියෙනවාද කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට රාජකීය යුද්ධ හමුදාව එහෙම නැත්නම් රොයල් එයාර් ෆෝස් එකේ කතන්දරේ කියන්න. මේක වෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ මේ ෆයිටර් පයිලට්ස්ලා ඒගොල්ලෝ රැයක් දවාලක් නැතුව වර්ජිතව මේ ප්‍රහාරක යානා පදවනවා. එතකොට ඒගොල්ලෝගේ ගොඩක් පයිලට්ස්ලා දකිනවා ඒගොල්ලොන්ගේ ගුවන් යානාවේ මේ ඉදිරිපස්ස තියෙන වින් ස්ක්‍රීන් එකේ කොනෙන් චූටි නිකන් සතෙක් මම වාට පින්තූරයක් දාන්න නිකන් ඒගොල්ලෝ අන්නේ ස්වරූපිත සතෙක් මතුවෙලා මේ ගුවන් යානාව විනාශ කරන්න try කරනවා. ඉතින් මේක ලොකු ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක හින්දා ඒගොල්ලෝගේ ගුවන් යානවල කොක්පිට් වල මෙන්න මේ වගේ පොඩි බෙල් එකක් එල්ලන්න පුරුදු වෙනවා. ඒගොල්ලෝ විශ්වාස කරන මේ බෙල් එකේ සද්දෙට ඒ ග්‍රිම්ලින් කියන එන්නේ නැහැ කියලා. ඒත් එක්කම එයාර් ෆෝස් එකේ මේ ග්‍රිම්ලින් කියන එක විශ්වාස කරනවා රොයල් එයාර් ෆෝස් එකේ සාමාන්‍ය බටහිර විශ්වාසයක් තියෙනවා හැම යාන්ත්‍රික දේවල්ට අපි කියන්නේ හොයාගන්න බැරි යාන්ත්‍රික දෝෂ වෙනවා කියලා සමහරවිට ඉන්ජිනියර්ස්ලා එහෙම දන්නවා. ඒගොල්ලෝ සමහරවිට try කරනවා සමහර හොයාගන්න බැරි යාන්ත්‍රික දෝෂ තියෙනවා. එතකොට මේ බටහිර ලෝක විශ්වාස කරනවා මේ ග්‍රිම්ලින් කියන මෙන්න මේ ග්‍රිම්ලින්ස් තමයි මේ අద్භූත ජීවීන් තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ යාන්ත්‍රික දෝෂ වාහනවල නැව්වල ගුවන් යානාවල යාන්ත්‍රික දෝෂ මේ ඇති කරන්නේ කියලා. ඉතින් කවුරුයි කියන්න එපා මම මේ අద్భుත කතාවක් කියනවා කියලා නෑ. මම හදලා අద్భుත කතාවක් සමාජගත කරනවා නෙමෙයි. මම කියන්නේ බටහිර සමාජයේ තියෙන විශ්වාසයක් ගැන. ඒක තදින්ම තියෙන හේතුව හිතන්න රොයල් එයාර් ෆෝස් වගේ එකක මේ දේ විශ්වාස කරා කියන්නේ ඒක කොච්චර මුල් බැසගත් අදහසක් වෙන්න ඕනද කියලා. මේ පයිලට්ස්ට වෙන සංසිද්ධිය වෛද්‍ය විද්‍යාත්මකව මතයක් තියෙනවා ස්ලීප් ඩිප්‍රයිව් කියන තත්ත්වයේ යටතේ
ඒගොල්ලන්ට මේ හැලුසිනේෂන් කියන තත්ත්වය යටතේ ඇතිවෙච්ච දෙයක් කියලා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේගොල්ලෝ වෙන්නේ මේගොල්ලෝ යුද්ධය ඉවරලා මේගොල්ලෝගේ ගම් රටවල් බලාගෙන ගියාට පස්සේ ගොඩක් මිනිස්සු මේ බයිකීස්ලා බවට පත් වෙනවා. මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඒකට ඒගොල්ලෝ මෙන්න මේ පුරුද්ද ගේනවා ඒගොල්ලෝගේ බයික්ස් වල යද්දි වෙන අනතුරු. එහෙම නැත්නම් යාන්ත්‍රික දෝෂ වළක්වා ගන්න ග්‍රිම්ලින්ස්ලා ගැන මත ගන්නාවක් තියෙනවා. මේ බයික් රයිඩර්ස් බෙල් ආශ්‍රිතව දෙවනි වඩාත්ම ජනප්‍රිය කතාව තමයි මේක වෙන්නේ මෙක්සිකෝ වල. කියන්නේ ඔය අතීත කාලේ මෙක්සිකෝ වල ඉන්න බයිකි කෙනෙක් එයා රාත්‍රී කාලේදී දුර පළාත ගමනක් යද්දී එයා පාරේ බෙන්ඩ් එකක ලිස්සලා වැටෙනවා. වැටුණාට පස්සේ එයා දකිනවා මෙන්න මේ ග්‍රිම්ලින් කෙනෙක් අඩියෙන් අඩි එයා ගාවට එනවා. එතකොට මේ අඳුරපත් වෙන්න මනුස්සයාට නැගිට ගන්න බෑ. එයා කරන්නේ එයාගේ මේ බෑග් එකේ තියෙන හැම දෙයකින්ම මේ ග්‍රිම්ලින්ට දමලා විසි කරලා ගහනවා. ඒත් මේ ග්‍රිම්ලින් මේ පොඩි සතා අඩියෙන් අඩිය මේ බයිකී ගාවට ලං වෙනවා. ඉතින් අන්තිමට මෙයාට ඉතුරු වෙන්නේ මේකේ තියෙනවා මෙන්න මේ වගේ පොඩි බෙල් එකක්. එයා අන්තිමට කරගන්න දෙයක් නැතුව එයා උදව් ඉල්ලන්න වගේ කිසිම අවබෝධයකින් තොරව මේක මෙන්න මෙහෙම හොල්ලනවා. ඉතින් එතකොට අන්න ඒ අවස්ථාවේදී මේ ග්‍රිම්ලින් එන එක නැවතිලා ඔහු පැනලා යනවා. ඉතින් මේකෙන් පස්සේ මේ බයිකර්ස්ලා මේ බෙල්ස් පාවිච්චි කරන්න ගත්තා කියලා තව ඉතා ජනප්‍රිය මතයක් තියෙනවා. දැන් එතකොට මේ ග්‍රිම්ලින්ස්ලා ගැන ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බැලුවොත් රයිඩර්ස් බෙල් ගැන සර්ච් කරලා බැලුවොත් ඔයගොල්ලන්ට මේ කියන පින්තූර ගොඩාක් දේවල් හොයාගන්න පුළුවන්. ඉතින් මගේ මේ කෙටි වීඩියෝ එකෙන් නෙමෙයි කවුරු මේ ගැන උනන්දුවක් තියෙනවා නම් මම ඔයගොල්ලන්ට කියනවා මේ ගැන පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. අපි බලමු මේ කොහොමද මේ රයිඩර්ස් බෙල් එක එල්ලන්න කියලා. එල්ලන්න හොඳම තැන මොකක්ද කියලා. එතකොට මේකේ තියෙන නීතිය තමයි මේ රයිඩර් බෙල් එක පොළොවට පුළුවන් තරම් ගෑවෙන තරමින්ම එල්ලන්න කියලා. ඒ කියන්නේ එන්ජින් එකේ හරි බයික් එකේ පහළම කොටසෙක්. ඉතින් මෙන්න මෙතන වගේ තැනක එල්ලන එක තමයි මම හිතන්නේ වඩාත්ම සූටබල්. මේ විදිහට ඔයාලට පුළුවන් මේක එල්ල ගන්න. මම කියන්න මගේ පුද්ගලික මේකක්. ඇත්තටම මගේ බයික් එකෙත් මේ බෙල් එකක් එල්ලලා තිබ්බා. මම හිතන්නේ මම අවුරුදු ගානකට පස්සේ කියන්නේ අවුරුදු 20කින් විතර මම බයිසිකල් අනතුරක් වුණා මෙල්බර්න් වලදී. ඔයගොල්ලෝ විශ්වාස කරනවද දන්නේ නැහැ. මම පොඩි අනතුරක් ලොකු අනතුරක් නෙමෙයි. ඒ අනතුර වෙලා බලද්දී මගේ රයිඩර් බෙල් එක බයික් එකේ තිබුණේ නැහැ. ඉතින් මම කියන්නේ බෙල් එක ගැලවිලා හරි මොකක් කර වුණාට පස්සේ මට අනතුර වුණා කියලා. ඒත් මට ඒක නැවතිලා හිතන්න කරුණක් වුණා. හරි මට අනතුරක් වුණා. හැබැයි ඒ කියන්නේ එතකොට බෙල් එක නෑ. ඒ කියන්නේ අනතුරින්ද බෙල් එක ලොකු අනතුරක් නෙමෙයි. බෙල් එක ගැලවිලා විශ්ව වෙන තරම්. හැබැයි ඒ අනතුර සිද්ධ වෙද්දි බෙල් එක නෑ. ඉතින් ඒක මම කල්පනා කරන සම්බන්ධයක් තියෙනවද මොකක් හරි මේකේ කියලා. කවුරු හරි මේක අහගෙන ඉන්න කෙනෙක් ලංකාවේ මේ වගේ රයිඩර් බෙල් එක පාවිච්චි කරන්න ආසාවක් තියෙනවනේ කොහොමද ඔයගොල්ලෝ මේක කරන්න කියලා. මම කියන්නේ කරන්න කියලා නෙමෙයි කියන්නේ ආසාවක් තියෙනවනේ කරන්න ඕන නම් කොහොමද මේක මේවා කරන්න කියලා. පළවෙනි දේ තමයි ඔයාට මේ බෙල් එක ගිහිල්ලා කඩෙන් ගන්න බෑ. ඒක ගත්තොත් ඒක ඔයාට ආරක්ෂාව වෙනුවට ඒක ඔයාට ඊටාම අසුබදායකයි කියලා තමයි කියන්නේ. එතකොට මේකට ඔයාට කාගෙන්වත් බෙල් එකක් ගන්නත් බෑ. කාගෙන්වත් බෙල් තියෙන එක හොරකම් කරලා ඔයාගේ එක හයි කරගන්නත් බෑ. එතකොට ඔයාට බෑඩ් ලක්. එහෙනම් කොහොමද මේක වෙන්නේ? ඔයාට කවුරු හරි එක්කෙනෙක් මේක තෑගි දෙන්න ඕන. එතකොට තමයි මේකේ බලය තියෙන්නේ. ඊළඟ එක තමයි මේක ඔයා මේ බයිසිකලේ ඔයාගේ පොළොවට පහත්ම පොළොවට පහත්ම තැන ගෑවෙන ගානට තමයි මේක ෆිට් කරන්න. මේකේ තව තියෙන ප්‍රබල විශ්වාසයක් තමයි තව රයිඩර් කෙනෙක් ඔයාට මේ ගිෆ්ට් එකක් දුන්නොත් ඒකේ බලය ගොඩක් වැඩි කියලා සාමාන්‍ය කෙනෙක් දෙනවට වඩා. අනිත් එක තමයි මේ බෙල් එක කොයි වෙලෙත් ක්ලීන් කරලා පොලිෂ් කරලා තියාගන්න කියලා කියනවා. ඔයාගේ බයික් එක වික්කොත් ඔයා කවදාවත් මේ බෙල් එක විකුණන්න හොඳ නෑ බයික් එකත් එක්ක. ඒක ඔයාට එහෙම වුණොත් බෑඩ් ලක් වෙනවා. ඔයාගේ බෙල් එක ගලවලා බයික් එක විකුණන්න ඕනේ. සහ ඔයා අලුතෙන් ගත්ත බයික් එකක් ඒකට ඔයාගේ ඊළඟ බයික් එකට මේක හයි කරගන්න පුළුවන්. මට මෙහෙමත් අදහසක් ආවා. දැන් ලංකාවේ අපිට මේ
රයිඩර්ස් බෙල් කල්චර එකක් නෑනේ ඒකැන මේක මෙහම ප්‍රසිද්ධ දෙයක් නෙමේ කවුර මේක ව්‍යාපාරික අදහසක් තියන උනන්දුවක් වන කෙනෙක් ඉන්නවන උගලට පුළුවන් මේ රයිඩ බෙල් එක ලංකාවේ නිෂ්පාදනය කල්ලා මම කියන ලංකාවට ගෙන්න්නලන මේ ලංකාවේ නිෂ්පාදනය කල්ලා මේක ජනප්‍රිය කරලා ආදෑ මාර්ග කදාගන්න අවස්ථාවක් උදාගන්න පුළුවන් කිය එක චයිනවලින් ඉතා අඩුවටරි ගෙන්න්න ගන්න පුළුවන් නමුත්ති ඔගොල්ලෝ මේක ලංකාව ගැන හිතලගන්න ඕනම් මේක හිතාම සරල දෙයක් මේක නිෂ්පාදනය කරන්න විශාල තාක්ෂණ දැනුම කවශ්‍යනෑ ලංකාව හදලා මේ වගේ දෙයක් කරන්න පුළුවන්න ලංකාව මොට බයිසිකල් කොච්චර තියෙනවා සෑහෙන හොඳ ව්‍යාපාරික අවස්ථාවක් වෙයි ග්‍රස්ක කර්මාන්තයක් ඉදිටුනා ඉති මේ බයිකි කලබ්ස් ගැන මයගොලන්ට වීඩියෝ මාලාවක් ගන්න බලාපොරොත්තුවෙනවා ඉතින් කාර්බෝඩ්තාවේ හින්දා මේ විඩියෝ කරගන්න බැරිවෙලා තියෙන නමුත් ඉත්‍රියේදී ඇතරම් බයි කලබ්ස් ඇතුළේ මොනවාද වෙන්නේ සහ ඒ බයි කලබ්වල තියෙන ඒකලොන්ටම අදාළ ආචාර ධර්ම ගැන කස්ටම් සහ ට්‍රඩිෂන්ස් සම්ප්‍රදායන් ඒව ගැන මවගලන්ට කතා කරන ඉදිරිදි බලාපොරොත්තු වෙනවා විශේෂෙන් හල් ඩේවිඩ්සන් මෝටර් සයිකල් ගැන ඉතින් අපි ගිහලා එන්න